Hi friends, මම කියන්නේ දැන් මගේ අතේ තියෙන ලංකා මුදල් ලක්ෂ 7.30ක් තියෙනවා. ඒ කියන්නේ මේ සල්ලි ලංකාවේ කෙල්ලෙක් පිටරට කියලා දුක් මාන්සි වෙලා හම්බ කරලා මගේ account එකට පොඩ දාලා මාස ගාණක් දාලා එකතු කරපු සල්ලි තමයි. දැන් ඔයගොල්ලන් කල්පනා කරා එයා රට ගිහිල්ලා ඇයි ඔයාට මාන්සිය සල්ලි දාලා එකතු කරේ කියලා. ඒකට පොඩි හේතුවක් තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. මගේ හොඳම බෙස්ටි කෙනෙක් රිස්මියා කියන එක්කෙනා. එයාද රට ගිහිල්ලා ඊට පස්සේ මම එයාත් එක්ක ගොඩක් කතා කරන්න හිටියා. ඒ වුණාට දැන් මට දවස් 3කට කලින් කෝල් කරා. ඉස්නාන් මගේ සල්ලි ඔයාගාව තියෙන එක ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මං කිව්වා ඒක ඔයාගේ සල්ලි ඒකම රුපියලක අද වෙනකම් අරන් නැහැ. ඒක මගේ ගිණුම එහෙම තියෙනවා. ඕන්ලක දෙන්න දැන් මොනවද කරන්න ඕනේ කියලා. දැන් එතන මම ඔයාලා පැහැදිලි කරලා කියන්නේ ඒ කියන්නේ එයා රට යන්න කලින් මට කතා කරලා කිව්වා ඉස්නාන් මෙහෙම තමයි මට ඉන්න දෙයක් නැහැ නේ. මම දැන් වීසා දාලා වීසා ඔක්කොම හරි ගිහිල්ලා තියෙන්නේ. මම දැන් ආවල් රටට යනවා කියලා කිව්වා. මං කිව්වා හරි සතුටුයි ගිහිල්ලා. ඊට පස්සේ මට ඉස්නාන් මට ඔයා පොඩි උදව්වක් කරන්න ඕනේ. මං කිව්වා කියන්න ඔයාට ඕන උදව්වක් මම කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ කිව්වා මම මේ ඉඩමක් බලලා තියෙනවා ආවල් තැනක. ඒක පොඩ්ඩක් ගිහලා කතා කරලා බලමු කියලා. ඊට පස්සේ මම යාත් එක්ක ගිහින් ඉඩම බලලා මායන්ටියත් බලලා හරි ගස්සලා මේකත් වීඩියෝ කරගත්තා. ඔක්කොම කරලා ඊට පස්සේ මෙයා කිව්වා දැන් ඒ ඉඩමට ඇඩ්වාන්ස් එකක් ඕනේ. ඊට පස්සේ මෙයා ගාව තිබ්බ මෙයාගේ රත්තරන් ටිකයි මෙයාගේ දුවට හදලා තිබ්බ රත්තරන් ටික ඔක්කොම විකුණලා 5.80ක් 5.70ක් එයා ඇඩ්වාන්ස් එක දුන්නා. ඇඩ්වාන්ස් දුන්නාට පස්සේ මේ දැන් එයා රට ගිහිල්ලා ඉතුරු සල්ලි පොඩ දාලා තිබ්බා. දැන් එයා ඒ ඉඩමට ඉතුරු සල්ලි දෙන්න ඕනේ කියලා තමයි දැන් මට කෝල් කරේ. දැන් මමත් දැන් ගොඩාක් සතුටුයි. එයාගේ හීනේ සැබෑ වෙනවා කියන එක ගැන මට පට්ටම සතුටක් තියෙන්නේ. දැන් මම එයාගෙන් ලක්ෂ 7.30ක් තියෙනවා. ඒකත් එක්ක දීලා ඔක්කොම ලක්ෂ 13ක් ඉඩම අයිතිකාරට ඇග්‍රීමන්ට් එකක් ගහලා දෙන්නම් කිව්වා. හැබැයි ඒ කියන්නේ රිස්මියා කියන එක රටනේ ඉන්නේ. එතකොට තව පොඩි ගාණක් තියෙනවා එයාට ගෙවන්න. ඒකත් ගෙවලා ඉඩම එයාගේ නමට අයිති වුණාට පස්සේ එයාගේ ගෙවල් හදන වැඩ පටන් ගනි. මගේ දුප්පරිම සපෝට් එක දෙන්න. ඒ වගේම දැන් අර නැති බැරි කට්ටිය උදව් කරන සමහර කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය මම දන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ත් එක්කත් කතා කරලා මම උපරිම පුළුවන් උදව්වක් මගේ රිස්මියාටම අරන් දෙනවා. එහෙනම් මමත් ගොඩාක් සතුටුයි මේ වගේ මගේ යාළුවා ගිහිලා දියුණු වෙන එක. අනිත් එක මම යාළුවා කිව්වොත් මම ඕන උදව්වක් පැනලා කරලා දෙනවනේ. ඒ වගේ හැබැයි තව එක මතක තියාගන්න මේ වීඩියෝ බලන ඔයාලත් මගේ යාළුවා තමයි. එහෙනම් හැමදාම ආදරේ